ඔයාලගේ ගෙදරත් මේ වගේ පොළවේ වදින දොරක් තියෙනම් මේක විනාඩි 2ක් ඇතුළත සරණේරු ඇණඟුක්කත් ගලවන්න නැතුව වඩු බාස් කෙනෙක්ගේ සහයක් නැතුව මම තනියෙන් විනාඩි 2ක් වගේ කෙටි කාලෙකින් ඉක්මනින් මේක හරියටම හදාගන්න විදිය තමයි මම අද ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. මේක හදාගන්න අපිට ලොකු ටූල්ස් මොනවත් ඕන වෙන්නේ නැහැ. තනියම ඔයාලට හදාගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේකේ හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඒකට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ දොර වදින්නේ කොහොමද කියලා. මේ පේනවනේ මේ දොර අරින වහනකොට ඔයාලට පේනවා ඇති දොර හිමීට වැදිලා යන සද්දෙත් ඇහෙන්නේ නැති. ඔන්න බලන්න ආයි මම අරලා වහලා පෙන්නන්න. මේ වදින තැන හරියටම බලා ගන්න ඕනේ. නැත්තම් මේක හදන්න බෑ. මේක වැහෙද්දි කිසිම අවුලක් නැහැ. හොඳට ඉඩකඩ තියෙනවා. මෙම අරිද්දි හරියටම මෙන්න මේ ග්‍රැනයිට් කැට හතර මේ පොළවේ අල්ලපු තැන මේ තියෙන වැදිලා පාරක් තියෙනවා. මේ සමීප දර්ශනක් තියෙනවා බලා ගන්න. මෙන්න මේ වගේ හරියටම වදින තැන ඔයාලා බලා ගන්න ඕනේ. එතකොට මේක මේ දොරට මේ ඊයේ පෙරේද තමයි මේ ලෙඩේ ඇවිල්ලා තියෙන්නේ. මේ දේ බලපාලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වෙන්නේ සරණේරු වල දෝෂ වලටත් වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් මේ දවස්වල තියෙන පරිසර තත්ත්වෙත් එක්ක මේ ලී කියන එක ප්‍රසාරණය වෙනවා. එතකොට ටක් ගාලා මේ වගේ පොඩි දේවල් එනවා. එතකොට මේ වගේ දේවල් ආවම පුළුවන් තරම් ඉක්මනට මේක හදා ගන්න ඕනේ. මොකද දන්නවද හේතුව? නැත්නම් සරණේරු වලට හරි ලොක් වලට හරි මේක බලපාන්න තියෙන. පේනවනේ මේ මෙතන වැදිලා පාටත් වෙනස් වෙලා තියෙනවා. එතකොට අපි මේක බලමු ලොකු වියදමක් නැතුව වඩු බාස් කෙනෙක් නැතුව මෙන්න මේ වගේ කැන්වස් වැලිකොල තියෙනවා. මේක රුපියල් 50ක් වගේ වෙන්නේ අඟල් 6ක විතර කෑල්ලක්. හරියට මේ වදින තැනට ඉස්සරහින් මේ කැන්වස් පේපර් එක දොර යටින් අස්සට දාලා මෙන්න මේ වගේ ටිකක් එහෙට මෙහෙට හොල්ලන්න ඕනේ. මේක විනාඩි 2ක්වත් යන්නේ නැහැ. මේ හොල්ලන ටයිම් එක විතරයි. මේක හොඳට හරියටම හොල්ලලා වදින තැනට පොඩ්ඩක් ඉස්සරහින් දාගන්න ස්පේස් එක තියෙන හරියෙන්. දාලා මෙහෙම කකුලෙන් අල්ලගෙන මේක පොඩ්ඩක් හෙල්වන වලට පේන්නේ මේ හරියටම ගෑවෙන්න ඕන තැන විතරක් ලස්සනට මේ දොරේ ගෑවෙනවා. 80 වගේ පොඩ්ඩක් රෆ් කොලයක් ගත්තොත් ඉක්මනට අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඔන්න දැන් අපි ගාගෙන ඉවරයි. අපි බලමු මොකද තත්ත්වය කියලා. දොර අරන වහනකොට බලන්න එතන කිසිම සද්දයක් නැහැ. කිසිම තැනක වදින්නේ නැහැ. ලස්සනට වැහෙනවා ඇරෙනවා. ඉතින් මේ වගේ දේවල් කවුරුත් කියා දෙන්නේ නැහැ. අපි ඔයාලට මතක් කරනවා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා tip ඉස්සරහට අපි අරන් එනවා. තව කෙනෙකුට මේ දැනුම ලබා ගන්න channel එක subscribe කරලා share කරලා like කරන්න. ඔයාලගේ ප්‍රශ්න ගැටලු comment කරන්න කියලා ඉල්ලන ගමන් අපි නැවතත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබ සැමට සුබ දවසක්.